අද කාලේ හැටියට බයික් එකක් සර්විස් කරනවා රුපියල් 1000ක් 1500ක් 2000ක් විතර යනවා. ඉතින් මේක අපිට පුළුවන් ගෙදරදීම වෝටර් සර්විස් එකක් කරගන්න. මම මේ 1000ක් 1500ක් කතා කිව්වේ වෝටර් සර්විස් වලට. හරිද? සාමාන්‍ය ෆුල් සර්විස් එක යනවා වෝටර් සර්විස් එකම කරලා ඔයිල් එක විතර චේන්ජ් කරන්න මගේ 5000ක් ගත්තා. ඉතින් මං හිතුවා සාමාන්‍ය අර ෆ්‍රී සර්විස් ටික කරලා ඊට අමතරව අයිල් සර්විස් කරනවා නම් ගෙදරදීම කරන්න. මං ගෙදර එන්නේ සාමාන්‍ය මාස 2කට විතර පාරක්. ඒ ගෙදර එද්දි මගේ බයික් එක ගෙදර පදින්න කෙනෙක් නැහැ. මේ විදිහට තමයි බයික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් දුරට දූවිලි ගහලා ෆේඩ් වෙලා මේ විදිහට තමයි මගේ බයික් එක බලා ගන්න පුළුවන්. මේ පේනවනේ දූවිලි තට්ටු. ඔන්න බලන්න. ඔහොම ඇද්දාම ඔයගලන්ට අර බලා ගන්න පුළුවන් දූවිලි තට්ටු. රයිට්. මේ තැන්වල මකුළු දැල් පවා බැඳලා තියෙනවා මගේ බයික් එකේ. මොකද ගෙදර තියෙද්දිම පදින්න කෙනෙක් නැහැ. රිම් කප් එකේ පෙනුම් පේනවනේ. මඩ මෙන්න මේ 160 තියෙන අජූතම සීන් එක තමයි ඔය මඩ ගහන එක. මේ නම් මේ වතුර පාරවල් හිටලා ෆේඩ් වෙලා තියෙන්නේ. දූවිලි පාරවල් මෙතන මේ මඩ ගහන ඒවා මේ 160 ඉක්මනින් ෆේඩ් වෙනවා. ෆේඩ් වෙනවා කියන්නේ මඩ වදින ප්‍රවණතාවය වැඩි වෙන බයික් වලට වඩා. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරලා තියෙන බයික් වර්ග කිහිපයක්. ඉතින් ඒ වලේ මඩ ගහපු නැති විදිහට මේ බයික් එක මඩ ගහනවා. ඒ කියන්නේ ගොඩක් ඉක්මනින් මඩට ෆේඩ් වෙනවා. සාමාන්‍ය පල්ලෙහෙන් එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබුණා කලින් වීඩියෝ එකකදී ඇයි ඉතින් මඩේ යන්නේ කියලා. ඉතින් බ්‍රෝ පාරවල් මඩ නම් ඉතින් අපි කොහේ යන්නද? මේ පේනවනේ මේ තැන් එහෙම මාර ඉක්මනින් ෆේඩ් වෙනවා. මෙතන ABS කට් එහෙම චර ගාන්න මඩ. රයිට්. මම අද මේ වීඩියෝ එකේදී කියලා දෙන්න යන්නේ සර්විස් එකක් කරගන්න විදිය. නැත්නම් වෝටර් සර්විස් එකක් වතුරෙන් හොදා ගන්න විදිය සරලවම කියනවා. මොකද මේ බයික් එක සෙන්සර් ලෝකයක් ඒ වගේම තමයි ගෙදර තියෙන අපිට පොඩි පොඩි දේවල් පාවිච්චි කරලා මේ බයික් එක හොඳට හොදගෙන හොඳ ක්ලීන් කරගන්න පදින්න පුළුවන්. සාමාන්‍ය සර්විස් එකකට 1000ක් 1500ක් 2000ක් දෙනවට වඩා. අපි බලමු කොහොමද මේ වැඩේ හරි විදිහට කරන්න කියලා. මුලින්ම මම ඩබල් ස්ටෑන්ඩ් එක ගහගෙන දෙයියනේ කියලා මේ විදිහට වැඩේ පටන් ගත්තා. රයිට්. අයිබෝන් ගෙන් බරන. සෝ ඉතින් හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා මේ මොටෝ කිං YouTube channel එක. හොඳින් මතක තබා ගත යුතු බයික් එකේ සීට් එක ගලවලා එන්ජින් එක ඇතුළට මේ සෝරි ඒක ඇතුළට වතුර ගහන්න යන්න එපා. මොකද බැටරියක් තියෙනවා එතන. ඒ වගේම සර්කිට් ගොඩක් තියෙනවා. වතුර ලීක් වෙලා හරි දැන් අපි කිමුකෝ මේක ඇතුළට ගිහින් වතුර රැඳුනොත් වතුර රැඳිලා නැත්නම් මේ ක්ලිප්ස් අතර වතුර රැඳුනොත් මෙන්න මේ ක්ලිප්ස් වල කාබන් බැඳෙන එක වැඩි වෙනවා. එහෙම නම් පස්සේ අපි කියන්නේ ෂෝට් වෙනවා කියලා. අන්න ඒ විදිහට ෂෝට් වෙන්න පුළුවන්. සීට් එක ගලවලා ඒ නිසා මම සුද්ධ කරේ නැහැ. ඒ කියන්නේ වතුර පාර මුලින් මේ විදිහට වතුර පාරක් අල්ලගෙන වැඩේ පටන් ගත්තා. මම හොඳ ප්‍රෙෂර් එකක් තියනකොට ගැටලුවක් නැහැ. මොකද අර අපි එකපාරම සාමාන්‍ය රෙද්දකින් අතුල්ලද්දි මේක තියෙන දූවිලිත් එක්ක කැපෙනවා. ඉස්සරලම කරන්න ඕනේ හොඳට වතුර පාරක් අල්ල ගන්න ඕනේ බයික් එකට. ඊට පස්සේ මම මේ විදිහට අනම්මනම් වෙන මොකුත් නැහැ. ඒ කියන්නේ ක්ලීන් කරන්න වෙන මොකුත් නැහැ. ෂැම්පූ එකක් තමයි යූස් කරේ. ෂැම්පූ වලින් ඇත්තටම හොඳ ෂයින් එකක් හොඳ ක්වොලිටි එකකට පෙනුමක් එනවා. අපිට ඒ කියන්නේ අර වෙන සල්ලි දීලා ගන්න දේවල් වලට වඩා ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරන එක තමයි මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා අදහස් කරන්න යන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අර හිඩින් ප්ලේස් කියලා කියන්නේ නැත්නම් සැඟවුණු කොටස් නිකන් අර ඇතුලේ තියෙන කොටස් මෙන්න මේ වගේ තැන්වල මම අතෙන් තමයි මේ විදිහට ඉස්සරලම කෝට් එකක් විදිහට ෂැම්පූ එක ගගත්තා. ෂැම්පූ වතුරයි දිය කරලා මේකේ ෂැම්පූ එක හොඳට පෙනෙන්න අතෙන් කවලත්තලා ඒ කවලත කවලම් කරපු ඒවා තමයි මේ විදිහට මේ අතෙන් ගාන්නේ. හරි. වචන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. ගණන් ගන්න එපා. පළවෙනි කෝට් එකේ මේ විදිහට ගාලා ඒ කියන්නේ අර ඇතුලේ තියෙන තැම්බල ගාලා දෙවෙනි එකට මම ගත්තේ රෙදි කෑල්ලක් අරගෙන සාමාන්‍ය රෙදි කෑල්ලත් අර විදිහට පොඟවලා මේක හොඳට ෆිනිෂ් කරගන්නවා. ෆිනිෂ් කරගන්නවා කියන්නේ දූවිලි මඩ තට්ටු ඒ වගේම මඩ ගෑවිලා තියෙන ඒවා ඔක්කොම යනවා. පළවෙනි පාර වතුරෙන් අපි ඉස්සරලම කරේ වතුර පාර අල්ලපු එක. ඒකෙන් දූවිලි යම් තාක් ප්‍රමාණයකට යනවා. මඩ යම් තාක් ප්‍රමාණයකට යනවා. මඩ ගෑවිලා තියෙනව නේනවා. අර කැපෙන ගතිය
දූවිල්ලට කැපෙන ගතිය යනවා. ඒ කියන්නේ දූවිලි ගියාට පස්සේ දූවිල්ලට කැපෙන ගතිය. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ කොටස් මේ විදියට හොඳට පිහදා ගන්න. ඉස්සරළම කරන්නේ තෙල් ටැංකිය පිහදාන්න යන්න එපා. ඉස්සරළම කරන්න ඕනි තෙල් ටැංකියටත් හොඳට වතුර දාලා ඊට පස්සේ තමයි අර රෙදි කෑල්ල පාවිච්චි කරනවා නම් ඒකම පාවිච්චි කරන්නේ නැතුව මම පාවිච්චි කරන්නේ වෙන එකක්. මොකද රෙදි කෑල්ලට දූවිලි ඒ වගේම වැලි අර වතුරේකට වැටිලා එතකොට ඒ වතුර එකේ තියෙන අනම්මනම් දේවල් මේකේ හොඳට ගෑවෙන්න පුළුවන්. ගෑවුනාට පස්සේ රෙද්දේ තිබිලා රෙද්ද කියලාම කියන්නම්කො රෙද්දේ තිබිලා මෙන්න මේ ටැංක් එක කැපෙන්න පුළුවන්. ඒ නිසා මම වෙන රෙදි කෑල්ලක් තමයි ටැංකිය පිහදාන්න නැත්නම් මේ ෂයින් කොටස් බයික් එකේ ෂයින් කොටස් පිහදාන්න පාවිච්චි කරේ. අර වගේ රෝද පිහදාපු රෙද්ද මාර්ගන නැවත පිහදාන්නේ මේ තෙල් ටැංකියත්. එතකොට අර මං කිව්වේ කලින් කිව්වා වගේම කැපෙන්න තියෙන වැලි දූවිලි වලට කැපෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩු වෙනවා. රයිට්. අලුත් රෙදි කෑල්ලකින් තමයි අලුත් කියන්නේ මේ කඩෙන් ගත්ත රෙදි කෑල්ලක් නෙවෙයි. අර රෝද පිහදාපු නැති රෙදි කෑල්ලකින් තමයි අර විදිහට ෂයින් කොටස් පිහදෙන්නේ. ඊට පස්සේ බයික් එකේ මෙන්න මේ වගේ රිම් එකත් හොඳට හොද ගන්න. ඒ වගේම තමයි ටයර් එකත් එක්ක මේ විදිහට හොද ගන්න. මම ඇත්තටම බයික් එකක් හොදනවා ටයර් එකකින් ඉඳලා හොදලා පටන් ගන්න. මොකද මේ පෙලක් කට්ටිය යනවා ටයර් එකයි හොදන්නේ පිස්සුද අයත් මඩ ගෑවෙනවනේ. නෑ ඒක තමයි හරි විදිහට ලස්සනට පෙනුමට තියාගන්න කෙනෙක්ගේ කැමැත්ත ආසාව. මෙතන වැදගත් මේක මේ අනුතුරු සිද්ධ වෙන ප්ලේස් එක. පෙලක් කට්ටිය මෙතන ක්ලීන් කරනවා මේ චේන් එකයි එතකොට එහැ පැත්තේ රිම් එක මේ කප් එක මෙන්න මේ කෑලි ඔක්කොම ක්ලීන් කරනවා බයික් එක ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා ෆස්ට් එකේ එතකොට යම් තාක් වේගකින් මේක කැරකෙනවනේ ෆස්ට් එකේ නේ සෙකන්ඩ් එකට වගේ දාපුවම යම් තාක් දුරකට මේක කැරකෙනවා සෙකන්ඩ් එකේ ෆස්ට් එකේ හරි එතකොට මෙන්න මේ විදිහට දාලා තමයි ඒ කට්ටිය චේන් එක ක්ලීන් කරන්නේ. එතකොට බැරි වෙලා හරි අත ගියොත් අත ඉවරයි. හොඳම දේ තමයි අතෙන් කරකව චේන් එකත් ක්ලීන් කරගන්න. චේන් එක ක්ලීන් කරගද්දින් අපිට පොඩ්ඩක් මන්න මෙතන පාවිච්චි කරේ පොල් මුණ්ඩක් වගේ කොටසක්. එහෙමත් නැතුව මේකේ මේ ලොකුවටම කපන්න බෑ. රබර් බුෂ් එකක් මං අහලා තියෙන විදිහට රබර් ෆ්‍රේම් එකක් එනවා මේකට චේන් ක්ලීන් එකක් අපි අර ගැජට් එකක් පාවිච්චි කරන්නේ නැතුව නෝමල් සුද්ධ කරද්දී අර ඒකේ තියෙන අර ඔයිලි ගතිය යනවා කියන කතාවක් තියෙනවා. ඉතින් ඒක හරියටම දන්නේ නැතුව තමයි මාත් මෙතනින් මේ විදිහට පොල් කොස්සක් දාලා පොඩි සුද්ධයක් දැම්මේ. ඒකත් වැඩි තේරුම් නිසා තමයි මම එතනින් අයින් වෙලා නැවත බයික් එක ක්ලීන් කරන්න වැඩි පටන් ගත්තේ. හරි. සාමාන්‍ය කට්ටියට මුලින්ම කිව්වා වගේ අපේ දෙයක් සල්ලි වියදම් කරන්න අපි අමතර දේවල් හොයාගන්න ඕනේ නැහැ. බයික් එකක් මේ විදිහට බයික් එක ක්ලීන් කරගන්න අපිට පුළුවන් ගෙදරදීම සුද්ධ කරගන්න. නැත්තම් මේ නෝමල් වෝටර් සර්විස් එකක් කරනවා නම් ගෙදරදීම මේ විදිහට අපේ මහන්සියෙන් කරගන්න එක. ඒක හිතටත් පට්ට වැඩිත් ක්වොලිටි එකට වෙනවා. හොඳම දේ බයික් එක සම්පූර්ණ වතුර පාර අල්ලලා හොදලා අර විදිහට පොලිෂ් මේ සෝරි මම මේවන් පාවිච්චි ෂැම්පූ කරලා ආයෙත් වතුර පාරක් අල්ලලා බයික් එක අවුවේ තියලා හොඳට පිහදාන්න. හැංගිච්ච තැන් පව හොඳට පිහදාන්න. වතුර කිසිම තැනක ඉතුරු කරන්න එපා. රිම් කප් පව හොඳට පිහදාන්න. වතුර එක හොඳටම පිහදාන්න. පිහදාලා බයික් එක ටික වෙලාවක් ස්ටාර්ට් කරලා තියන්න. ස්ටාර්ට් කරලා මේ විදිහට අවුවේ සාමාන්‍ය මේ අපි කියන්නේ ගහක් යට හේවනක කොහෙට ප්ලේස් එක ඩබල් ස්ටෑන්ඩ් ගහලා අයත් පොඩි වෙලාවක ස්ටාර්ට් කරලා තියලා හොඳට වේලෙන්න අරින්න. මෙච්චරයි කරන්න තියෙන වතුර බින්දු හිටින්න තියන්න එපා. ඒ වගේම තමයි ග්ලාස් එක පිහදානවා. මේ වලේ අර සයිඩ් මිරර් එහෙම පිහදානවා නම් අපිට පුළුවන් හොඳට ක්ලීන් කරගන්න පත්තර කෑල්ලකින් අන්නේ බීදුරු කොටස් හොඳට පිහදාලා දාන්නකෝ. මම හිතනවා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා අද වීඩියෝ එකේ.